හායි යාළුවනේ, මගේ YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. ලැබුවා වූ 2026 වර්ෂය සුබම සුබ නව වසරක් වේවා කියලා මම ලෝකවාසී සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. මම අද ගෙනාවේ රසම රස නාරං කැවුම් රෙසිපියක්. අවුරුද්දක් ළඟ එනවනේ. බලන්න යමුද එහෙනම්. මුලින්ම පොල් ගෙඩියක පොල් ගා ගන්නවා. පිටි ග්‍රෑම් 50යි. සීනි ග්‍රෑම් 100යි. ලුණු සල්පයකුයි තමයි මේකට අවශ්‍ය වෙන්නේ. මුලින්ම පෑන් එකක් ලිපේ තියලා පිටි ටික බැද ගන්නවා. බැදගෙන කැට ආවට පස්සේ තමයි ඒක හොඳට බැදලි බව පේන්නේ. ඒක පැත්තකින් අරන් තියා ගන්නවා. අරන් තියාගෙන පැණි පොල් එක හදාගන්න තමයි දැන් හදන්නේ. සීනි මේ සැඳි 4ක් දාලා කැරමල් එක හදා ගන්නවා. හදාගෙන උණු වතුර ටිකක් දා ගන්නවා. දාගෙන ඉතුරු සීනි ටිකත් ඒකට දාලා කවලම් කරගන්න. අර පොල් ටික දාලා කවලම් කරගන්නවා. කවලම් කරගෙන රසම රස පැණි පොල් එක හදා ගන්නවා. හදාගෙන අර පැණි පොල් ටිකට අර බැදපු පිටි ටික කවලම් කරගන්නවා. කවලම් කරගෙන ගුලි කරගෙන නිවුනට පස්සේ ගුලි කරගන්නවා. ගුලි හදලා පැත්තකින් තියාගෙන බටර් එක හදා ගන්නවා. පිටි දාලා කහ ටිකක් දාගෙන වතුර දාලා කවලම් කරලා බටර් එක හදා ගන්නවා. හදාගෙන අර ගුලි ටික ඒකට බටර් එකේ දාලා තෙල් චාච්චියක් ලිපේ තියලා ඒක බැද ගන්නවා රන්වන් පෑට වෙනකන්. බැදගෙන රසම රස නාරං කැවුම් රෙසිපිය හදා ගන්නවා. අවුරුද්දට එන නෑදෑයින්ට සංග්‍රහ කරන්නත් මේකෙන් පුළුවන්. මට නම් මාර රසට මේ නාරං කැවුම් රෙසිපිය ආවා. ඕගොල්ලෝ try කරලා බලන්න. ඔයගොල්ලෝ මගේ රෙසිපි හොඳයි නම් කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා යාළුවනේ. ඔයගොල්ලන්ට තෙරුවන් සරණයි.